ලංකාවේ පණ තියෙන ටෙඩි කෙනෙක් ගැන අද්භූත වීඩියෝ වගේක් ගිය මාස 2-3 පුරාවටම සමාජ මාධ්‍යවල හුවමාරු වෙන්න ගත්තා. පොඩි වැඩක් සිද්ධ වුණා. ගෙදර කවුරුකුත් නැහැ, මං විතරයි ඉන්නේ, මායි බල්ලයි. මෙන්න මේ ටෙඩියා මචං ටික කාලෙක ඉඳන් මාස 4ක 5ක ඉඳන් මේක නැති වෙලා තිබ්බේ. මේක මේ බැටරි දානයක් වම්ම ගවන්නව නෙමෙයි. බල්ලට සිල්ලම් කරන්න අරන් දීපු පරණ ටෙඩියේ. මාස 4-5ක් තිස්සේ දැන් වෙච්ච දෙයක් නැහැ. ඒකට මේක තමයි මේ බල්ලත් එක්ක සෙල්ලම් කරගෙන එකපාරට හෙල්ලුණා දැක්කා. ඒ අස්සෙන් ඒක නිකන් හෙල්ලෙනවා වගේ පෙවුණා මට. මම මේකයි වීඩියෝ කරන්න ගත්තේ. කලින් ගවේෂණවලදී අපිට දරුණු අසාමාන්‍ය සිද්ධීන් ගොඩකට මුහුණ දෙන්න වුණා. නාදුරන ඡායාවල් වගේම ගෙදර තිබ්බ බඩුමුට්ටු නාදුරන විදිහට විසික් වෙන්න ගත්තා. මේ සාක්ෂිත් එක්ක මේ අද්භූත ටෙඩියාගේ සිද්ධියේ මුලටම යන්න අපිට ලොකු කුතුහලයක් ආවා. ආදි කියන විදිහට එයාලගේ ගෙදර කාලෙක ඉඳන් මේ වගේ අසාමාන්‍ය අද්භූත සිද්ධීන් වෙනවා කියලයි. මේ හැම දෙයකටම මනක්කල්පිත මිතුරන් කියන අස්වාභාවික වස්තුන් වල සම්බන්ධයක් තියෙනවා කියලා අපි සැක කරන්න ගත්තා. අදුර්ශමානය විශ්වාස කරන පුද්ගලයන් කියන විදිහට මනක්කල්පිත මිතුරන් පෙර ආත්මත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා කියලයි. පුංචි කාලෙදි මේ පේන මනක්කල්පිත යාළුවෝ කාලෙත් එක්ක අමතක වෙලා යනවා කියලා කියනවා. මේක මිනිස්සුන්ගේ කටකතාවක් විතරක් වුණාට සමහරක් පුද්ගලයන්ට මේ මනක්කල්පිත යාළුවන්ගෙන් වෙන බලපෑම් සම්බන්ධ සිද්ධි ඇති තරම් අද කාලේ සමාජ මාධ්‍යවල හොයාගන්න පුළුවන්. මේ හැම දෙයකම මුලක් හොයාගෙන යන්න කොච්චර උත්සාහ කරත් මොකක් හරි බාධකයක් නිසා ඒ දේ අපිට කරගන්න බැරි වුණා. මම මේකට විවිධ රහස් පරීක්ෂක කණ්ඩායම් සම්බන්ධ කරගත්තා. ඒත් මේක සාර්ථක වුණේ නැහැ. මේ ගවේෂණය තවත් ඉස්සරහට යන්න ඕනේ නිසා මම ආයෙත් මෙතන පරීක්ෂණයක් කරන්න තීරණය කරා. මේ පාර ගවේෂණයට වෙනස්ම කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ තමයි මහේෂා දේශකී. කසායි අපේ channel එකේ පළවෙනි වතාවටයි පරීක්ෂකවරියක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අනුරාධපුර තියෙන මේ අද්භූත සිද්ධීන් වාර්තා වෙන නිවස හොයාගෙන අපි දෙන්නම ගියා. අපේ මේ ගවේෂණය වෙනම හැරවුමක් ගත්තා. මේක අපිට හිතාගන්න බැරි අත්දැකීමක් වුණා. අවවාදයයි මේ වීඩියෝ එකේ තිගැස්සෙන බියජනක සිද්ධීන් අන්තර්ගත වෙනවා කියලා මතක තබා ගන්න. අද ඇවිල්ලා තියෙන්නේ ගොඩක් අය බලන් හිටපු එපිසෝඩ් එකක ඉතුරු ටික කරන්න මාත් එක්ක ඉන්න මහේෂ් අක්කා. ඉතින් එයා අද ඉන්වෙස්ටිගේටර් කෙනෙක් විදිහට මාත් එක්ක මේ එපිසෝඩ් එකේ වැඩ කරනවා. පළවෙනි වතාවට තමයි කසායි එපිසෝඩ් එකකට ගර්ල් කෙනෙක් එන්නේ.